හයි යාළුවනේ මෙතු බ්ලොග්ස් YouTube channel එකට ඔයාලා සෑම දිනම ආදරෙන් පිළිගන්නවා. මෙවර IPL තරඟාවලියේ 19 වෙනි තරඟය ඊයේ රාත්‍රියේදී නිමවටපත් වුණා. තරඟය පැවැත්වුණේ කවින්දු මෙන්ඩිස් සමගින් එසාන් මාලිංගද ඇතුළත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි. ඒ අනුව මෙම තරඟයේදී කවින්දු මෙන්ඩිස් කැඳවීමට හයිද්‍රාබාද් කණ්ඩායම තීරණය කළා. තරඟයේ කාසිවාසී ජයග්‍රහණය කළ ගුජරාට් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට හයිද්‍රාබාද් කණ්ඩායම වෙත ආරාධනා කළා. ඒ අනුව හයිද්‍රාබාද් කණ්ඩායම පන්දු වාර 20ක් අවසානයේ කඩලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කරා. හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු විකට්ටුව ලකුණු 9දී බිඳ වැටුණා. හෙඩ් ලකුණු 8යි. දෙවන විකට්ටුව වෙනුවෙන් අභිෂේක් සමගින් ඉෂාන් කිෂන් පන්දු 22ක් තුළදී ලකුණු 29ක් එක් කළා. අභිෂේක් ලකුණු 18යි. ඉෂාන් කිෂන් ලකුණු 17යි. ඉන් අනතුරුව සිව්වන විකට්ටුව වෙනුවෙන් නිතීෂ් සමගින් ක්ලාසන් පන්දු 39කදී ලකුණු 50ක් එක් කළා. කෙසේ වෙතත් ක්ලාසන් ලකුණු 27කට දැවී යාමත් සමගින් එම සමතාව බිඳ වැටුණා. පන්දු 19කින් වාර්තා වුණු ඔහුගේ ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 1ක් ඇතුළත්. නිතීෂ් කුමාර් පන්දු 34කදී ලකුණු 31යි. 4 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කෙසේ වෙතත් කමිදු මෙන්ඩිස් රැස් කළේ ලකුණක් පමණි. අන්කෙට් පන්දු 14කදී ලකුණු 18යි. 4 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නායක පැට් කමින්ස් පන්දු 9කදී නොදෙවී ලකුණු 22යි. 4 පහර 3ක් හා 6 පහර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩලු බිඳ වැටීම දෙස බැලීමේදී පළමු විකට්ටුව ලකුණු 9දී දෙවන විකට්ටුව ලකුණු 38දී දෙවන විකට්ටුව ලකුණු 50දී බිඳ වැටුණා. කෙසේ වෙතත් සිව්වන විකට්ටුව බිඳ වැටුනේ ලකුණු 100ක් වන විටයි. පස්වන විකට්ටුව ලකුණු 105දීත් 6 වෙනි විකට්ටුව ලකුණු 120දීත් 7 වෙනි විකට්ටුව ලකුණු 135දීත් 8 වන විකට්ටුවද ලකුණු 135දීත් බිඳ වැටුණා. පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් පන්දු වාර 4කදී ලකුණු 17ක් පමණ ලබා දෙමින් කඩලු 4ක් දවා ගැනීමට සමත් වුණා. සායි ක්‍රිසෝස් පන්දු වාර 4කදී ලකුණු 24ක් පමණ ලබා දෙමින් කඩලු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ප්‍රසිද්ධ ක්‍රිෂ්ණා පන්දු වාර 4ක් තුළදී ලකුණු 25ක් පමණ ලබා දෙමින් කඩලු 2ක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායම පන්දු වාර 16යි පන්දු 4ක් අවසානයේදී කඩලු 3ක් පමණක් දැවී යමින් ජයග්‍රහණී ඉලක්කය පසු කළා. ඒ අනුව කඩලු 7ක ජයක් වාර්තා කිරීමට ගුජරාට් කණ්ඩායම සමත් වුණා. ගුජරාට් කණ්ඩායම පළමු විකට් දෙකම ලකුණු 16ක් තුළදී බිඳ වැටුණා. සුදර්ශන් ලකුණු 5යි. බට්ලර් ලකුණු 0යි. ඉන් අනතුරුව තුන්වන විකට්ටුවට නායක සුඩ්මන් ගිල් සමගින් වොෂින්ටන් සුන්දර් පන්දු 56ක් තුළදී ලකුණු 90ක් එක් කළා. සුදර්ශන් පන්දු 29කදී ලකුණු 49යි. 4 පාර 5ක් සහ 6 පාර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිව්වන විකට්ටුව වෙනුවෙන් සුබ්‍රම් ගිල් සමගින් සර්පන් පන්දු 21ක් තුළදී නොබෙදුණු ලකුණු 47ක සමතාවයක් පිහිටුවීමට සමත් වුණා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ සුබ්මන් ගිල් පන්දු 43කදී නොදෙවී ලකුණු 61යි. 4 පහර 9ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සර්පින් පන්දු 16කදී නොදෙවී ලකුණු 35යි. 4 පහර 6ක් සහ 6 පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යැවීමේදී මොහමඩ් සාමි පන්දු වාර 4ක් තුළදී ලකුණු 28කට කඩලු 2යි. කමිදු මෙන්ඩිස් පන්දු වාරයකදී ලකුණු 12යි. මෙහිදී කවින්දු මෙන්ඩිස් හට පළමු තරගයේදීද හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලබා දුන්නේ එක් පන්දු වාරයක් පමණි. එම පන්දු වාරය තුලින් ලකුණු 4ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් පමණක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ඉන් අනතුරුව කමිදු මෙන්ඩිස් නැවත පන්දු යැවීමට කැඳවීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. මේ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටින්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ ලබාගත් ජයග්‍රහණය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට සමත් වුණා. හයිද්‍රාබාද් කණ්ඩායම තව දුරටත් 10 වන ස්ථානයේ පසුවනවා. පළමු ස්ථානයේ පසුවන්නේ දිල්ලි කණ්ඩායමයි. දෙවන ස්ථානයේ RCB කණ්ඩායමත් සිව්වන ස්ථානයේ
පංජාබ් කණ්ඩායමත්, 5 වෙනි ස්ථානයේ කොල්කටා කණ්ඩායමත්, 6 වෙනි ස්ථානයේ ලක්නව් කණ්ඩායමත්, 7 වෙනි ස්ථානයේ රාජස්ථාන් කණ්ඩායමත්, 8 වෙනි ස්ථානයේ මුම්බයි කණ්ඩායමත්, 9 වෙනි ස්ථානයේ චෙන්නයි කණ්ඩායමත් පසුවනවා. අද දිනේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ එක් තරගයක් පමණි. ඒ තරගයේ මුම්බයි ඉන්දියන් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර තරගයයි. ඒ තරගයේ රාත්‍රී 7:30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මේ වගේ තොරතුරුත් එක්ක අප හා රැඳෙන්න ඔබට සුබ දවසක්.